හිටපු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය කිහිලිය රඹුක්කැල්ල අද 2026 අගෝස්තු 18 වෙනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහු අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටියේ විමර්ශන දෙකකට අදාළව ප්‍රකාශන ලබා දෙන්න. ඉන්න එකක් තමයි මේ කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබිච්ච සඳකල සොරකම් කිරීමේ සිද්ධියට අදාළ පොලිස් විමර්ශනයට බලපෑම් කළාය කියලා කියන චෝදනාව. අනික එක තමයි මේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාව සහ පුරපාඩු නොතිබියදී රියදුරන් 4 දෙනෙක් සහ කාර්යාල කාර්ය සහායකයන් දෙන්නෙක් බඳවගෙන එයාලා රූපවාහිනී සංස්ථාවේ රාජකාරී සඳහා නොයදවලා කෙහෙලිය රඹුක්කැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයට යොදවලා රජයට පාඩුවක් සිදු කරාය කියලා කියන චෝදනාව. මේකෙදි මේ පළවෙනි සිද්ධිය මේ සඳකල සොරකම කෙලින්ම කෙහෙලිය රඹුක්කැල්ලට එන චෝදනාවක් නෙමෙයි. ඒකට චෝදනා තියෙන්නේ කෙහෙලියගේ පුතාට. ඒ කියන්නේ රමිත රඹුක්කැල්ලට. දැනට අනාවරණය වෙලා තියෙන කරුණු අනුව මේ සඳකල සොරකම ගැන පල්ලේකැලේ පොලිසිය ආරම්භ කරපු විමර්ශනය කෙහෙලිය රඹුක්කැල්ලගේ මැදිහත් වීමෙන් CIDට මාරු කරලා පස්සේ විමර්ශනයේ ගමන් මගට බලපෑම් කළාද කියන ප්‍රශ්නය වටා තමයි මේ විමර්ශනය යන්නේ. 2022 දෙසැම්බර් මාසයේ කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබිච්ච වසර 100 ගණනාවක් පැරණි මේ සඳකල අතුරුදහන් වීමෙන් පස්සේ සිද්ධිය මුලින් විමර්ශනය කළේ පල්ලේකැලේ පොලිසිය. ඒ විමර්ශනයේදී CCTV දර්ශන පාවිච්චි කරපු වාහන සහ සිද්ධියට සම්බන්ධ වූ බවට සැක කරපු පුද්ගලයන් ගැන තොරතුරු හෙළි වෙමින් තිබුණා. ඒ අවස්ථාවේදී මේ කෙහෙලිය රඹුක්කැල්ලගේ පුතා රමිත් රඹුක්කැල්ලගේ නමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයේදී මතුවුණායි කියලා චෝදනා තියෙනවා. චෝදනාව වෙන්නේ රමිත් රඹුක්කැල්ලට සම්බන්ධ පිළිසක් යොදවලා මේ සඳගල ඉවත් කරගෙන ගියායි කියලා. මේ චෝදනා තාම අධිකරණයකින් තහවුරු කළ කරුණු නෙවෙයි. සඳගල සොරකම සම්බන්ධ මූලික අපරාධ විමර්ශනයේ කොටසක් විදිහට පවතිනවා. ඒ මූල විමර්ශනය ඉදිරියට යමින් තියේදී පල්ලේකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ මහනුවර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කෙහෙලිය රඹුක්කැල්ලගේ නිවසට කැඳවලා මේ සිද්ධිය ගැන සාකච්ඡා කරලා තිබුණා කියලා තොරතුරු තියෙනවා. ඒ අවස්ථාවේදී කෙහෙලිය රඹුක්කැල්ලේකට CID නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ප්‍රසාද් රණසිංහත් එක්ක සම්බන්ධ වෙලා මේ සිද්ධිය ෂේප් කරගන්න මැදිහත් වන්නයි කියලා ඉල්ලලා තියෙනවා කියලා චෝදනා මතුවලා තියෙනවා. ඊට පස්සේ වකට පොලිස්පති CD වික්‍රමරත්න මාර්ගයෙන් පල්ලේකැලේ පොලිසිය තිබිච්ච මේ විමර්ශනය CIDට මාරු කරලා තියෙනවා. ඒ මාරු වීම තමයි අද අල්ලස් කොමිසම විමර්ශනයේ වැදගත්ම කොටසක් බවට පත් වෙලා තියෙන්නේ. මොකද දැන් විමර්ශනය වෙන්නේ විමර්ශනීය CIDට මාරු කළාට පස්සේ ඒකදී මේ මුල් සාක්ෂි මත ගමන් කරනවා වෙනුවට සැකකරුවන්ට වාසිදායක ආකාරයෙන් විමර්ශනය හැරවන්න උත්සාහ කළාද ඒ සඳහා CID නිලධාරීන්ට බලපෑම් කළාද කියලා කියන එක. ඒතර මේ සිද්ධියට අදාළව හිටපු CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මීට කලින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඔහුට එරෙහි මූලික චෝදනාවත් මේ සඳගල සොරකම සම්බන්ධ CID විමර්ශනයට බලපෑම් කිරීම සහ ඒ විමර්ශනයේ ගමන් මඟ වෙනස් කිරීමට කටයුතු කිරීම කියලා කියන එක. මේකෙදී CID විමර්ශන කණ්ඩායමකට සිද්ධිය ගැන වෙනත් ආකාරයක විස්තරයක් ගොඩනගන්න වෙනත් ගල් පෙන්නලා සිද්ධිය වෙනත් දිශාවකට හරවන්න සහ මූලික සැකකරුවන්ට එරෙහිව සාක්ෂි පසුපස නොයන්න බලපෑම් කළායි කියලා චෝදනා මතුවලා තියෙනවා. පස්සේ මේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන අත්අඩංගුවට ගැනීමට ගියපු පුද්ගලයන් කිහිප දෙනෙක් සිද්ධිය ඇත්ත කරුණු හෙළි කරන්න කැමැත්ත පළ කරලා සාක්ෂිකරුවන් බවට පත් වූ බවටත් තොරතුරු තියෙනවා. ඒ ප්‍රකාශවලදී මේ CID විමර්ශනය යට ගහන්න සහ සමහර සැකකරුවන් ආරක්ෂා කරන්න ඉහළින් බලපෑම් කළා කියලා කරුණු මතුවලා තියෙනවා. එක් CID නිලධාරියෙක්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තියෙනවා. කියනවා ප්‍රසාද් රණසිංහ විසින් සමහර විමර්ශන කටයුතු ඉදිරියට ගෙන මේ නොයන්න උපදෙස් ලබා දුන්න කියලත් මේ චෝදනා කරුණු අතර තියෙනවා. ඒ අනුව අද කෙහෙලිය රඹුක්කැල්ල අත්අඩංගුවට ගැනීමේ පළමු ප්‍රධාන පදනම මේ සඳගල සොරකම් කළ බවට ඍජු චෝදනාවක් විතරක් නෙවෙයි ඒ සිද්ධියේ සැකකරුවන් සහ තම පුතා සම්බන්ධයෙන් ඉදිරියට ගිය පොලිස් විමර්ශනයට බලපෑම් කළා ඒ CIDට මාරු කරාට පස්සේ ඒ CID විමර්ශනයේ ගමන් මඟ වෙනස් කරන්න මැදිහත් වුණායි කියලා කියන චෝදනාව. අද අත්අඩංගුවට ගැනීමට අදාළ දෙවෙනි සිද්ධිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සම්බන්ධ. ඒක අල්ලස් කොමිසම විමර්ශනය කරන්නේ රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලයට පුරපාඩු නොතිබියදී රියදුරන් 4 දෙනෙක් සහ කාර්යාල කාර්ය සහායකයන් දෙන්නෙක් විදිහට පුද්ගලයන් 6 දෙනෙක් බඳවගෙන ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සැබෑ රාජකාරී සඳහා නොයදවලා කෙහෙලිය රඹුක්කැල්ලගේ පෞද්ගලික සේවයට යොදා තිබුණාද කියලා කියන එක. මේ පුද්ගලයන් රූපවාහිනී සංස්ථාවේ සේවයට බඳවාගත්තයි කියලා ලේඛනවල තිබුණත් පත්තින් ලැබුණාට පස්සේ එයාලා රූපවාහිනී සංස්ථාවේ සේවයට වාර්තා කළා සාමාන්‍ය රාජකාරී සිදු කළ නැහැ කියලා චෝදනා තියෙනවා.
ඒ වෙනුවට එයාලා කෙහෙලිය රඹුකැල්ලගේ ගෙදර සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයත් එක්ක සේවය කරලා තිබුණායි කියලා චෝදනාව වෙනවා. මේකෙදි තවත් වැදගත් කරුණක් තියෙනවා. කෙහෙලිය රඹුකැල්ලට අමාත්‍යවරයෙක් විදිහට නියමිත පෞද්ගලික කාර්ය මණ්ඩලයක් තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ලැබෙන කාර්ය මණ්ඩල පහසුකමුත් තිබුණා. ඒ කාර්ය මණ්ඩල පුරාපාඩු පිරී තියෙද්දි තවත් 6 දෙනෙක් රාජ්‍ය සංස්ථාවක සේවකයන් විදිහට බඳවාගෙන තමන්ගේ පෞද්ගලික වැඩ සඳහා යොදා ගත්තාද කියන එක තමයි මේ විමර්ශනයේ මූලික ප්‍රශ්නය. ඒ අතර ඔවුන්ගේ වැටුප් ගෙවලා තියෙන්නේ කෙහෙලිය රඹුකැල්ලගේ පෞද්ගලික මුදලින් නෙවෙයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදලින්. අල්ලස් කොමිසමේ ගණනය අනුව ගත්තොත් ඒකෙන් රජයට සහ රූපවාහිනී සංස්ථාවට සිදුුණායි කියලා කියන පාඩුව රුපියල් බිලියන 14කට වැඩි. කොහොම හරි කෙහෙලියට කවදාවත් ආයෙ ගොඩ එන්න බෑ. ඒක පැහැදිලි. හැබැයි කෙහෙලියව ආපහු අත්අඩංගුවට ගත්ත වෙලාවේ අපි ආයෙ වතාවක් කෙහෙලිය කවුද කියන එක මතක් කරගමු. මේ කෙහෙලිය බණ්ඩාර දිසානායක රඹුකැල්ල 1954 සැප්තැම්බර් 21 තමයි උපත ලබන්නේ. හෝටල් ශ්‍රේෂ්ඨයේ වෘත්තීය පසුබිමක් තිබුණ ඔහු මේ පස්සේ මේ දේශපාලනයට එනවා. පාර්ලිමේන්තු නිල වාර්තාවල ගත්තොත් ඔහු 2000 ඉඳලා පාර්ලිමේන්තු මැතිවරණ ගණනාවකින් තේරිපත් වෙලා අවුරුදු 23කට ආසන්න කාලයක් ව්‍යවස්ථාදායකයෙක් කටයුතු කරලා තියෙනවා. ඔහුගේ මුල් දේශපාලන ගමන එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධයි. 2000 2001 සහ 2004 මැතිවරණවලදී මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මොහොත තේරිපත් වෙනවා. ඔහු සම්බන්ධ ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු වාර්තාවකද ඔහු සඳහන් වෙනවා. පස්සේ ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතු වෙනවා. එතනින් පස්සේ කෙහෙලිය රඹුකැල්ල කියන්නේ රාජපක්ෂ පාලන සමයේ මාධ්‍ය ඉදිරියේ නිතරම පෙනිච්ච දේශපාලන චරිතයක්. විශේෂයෙන් යුද්ධය පැවති අවසන් කාලයේ යුද්ධයෙන් පස්සෙත් ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍යයට ප්‍රකාශ කරන ප්‍රමුඛ දේශපාලඥයෙක් විදිහට ඔහු ජනප්‍රිය වුණා. ඔහු තමයි රාජපක්ෂ ආණ්ඩුවේ උපරිමයේ තියෙන කාලේ රජයේ ප්‍රකාශකවරයා විදිහට හිටියේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ 2010 ඉඳලා 2015 දක්වා ඔහු තමයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා. ඒ හැරුණාම ඔහු එක් කාලවලදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා විදිහට, ප්‍රතිපත්ති සංවර්ධන හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා විදිහට, විදේශ රැකියා ප්‍රබන්ධන හා සුබසාධන අමාත්‍යවරයා විදිහට, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා විදිහට, ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට, සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට, අන්තිමේදී පරිසර අමාත්‍යවරයා විදිහට කටයුතු කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ 2020 දී ආයෙත් ඔහු ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට එනවා. 2021 අගෝස්තු මාසයේදී ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට පත් වෙනවා. ඒතර මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි කෙහෙලියව හරියටම සමාජය අඳුරගත්තේ. ඒක තමයි ඔහුගේ දේශපාලන ජීවිතය වෙනස් කළ කාලය. ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීපු 2022-23 කාලය තුළ මේ රෝහල් වල ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ හිඟය, ඖෂධ මිලදී ගැනීම සහ ඖෂධවල ගුණාත්මක භාවය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශවල දිගින් දිගටම චෝදනා එල්ල වුණා. 2023 දී විපක්ෂය මේ කෙහෙලිය රඹුකැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවකුත් ගෙනාවා. හැබැයි ඔහු විපක්ෂයේ චෝදනා ගණන් ගත්තේ නැහැ. මිනිස්සු ඉස වෙලා මැරෙද්දී රෝහල් ළඟම මල් ශාලාවක් තියෙන මිනිස්සු මැරෙන නිසායි කියලා ඔහු කිව්වා. ඒව මිනිසුන්ට තද වේදනාවක් වුණා. විපක්ෂයේ මූලික චෝදනාවක් උනේ මේ ඖෂධ හා රසායනාගාර උපකරණ සැපීම අසාර්ථකත්වය සහ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල ගැටලු ගැන අමාත්‍යවරයා වග කියන්න ඕන කියලා. රඹුකැල්ලේ චෝදනා ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී 2023 සැප්තැම්බර් 8 වෙනිදා විශ්වාසභංගය ඡන්ද 113ට 73කින් පරාජයටපත් වුණා. ඊළඟට මේ 2024 පෙබරවාරි 28 වෙනිදා CID එක මේ කෙහෙලිය රඹුකැල්ල අත්අඩංගුවට ගත්තා. ඒ හියුමන් ඉමුනෝග්ලොබියුලින් නඩුව. ඒ වෙද්දී ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා නෙමෙයි. ඔහු ඒ වෙද්දී පරිසර අමාත්‍යවරයා. අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහු මාස 7කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව හිටියා. 2024 සැප්තැම්බර් 11 වෙනිදා අපමත මුදා හැරුණා. අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පස්සේ ඔහු පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලාස් වුණා. පස්සේ නීතිපතිවරයා කෙහෙලිය රඹුකැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙක්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරි අධිචෝදනා ගොනු කරා. චෝදනා සංඛ්‍යාව 13ක්. පැමිණිල්ල කියන්නේ ඉන්දියානු ණය පහසුකම් යටතේ තිබිච්ච මුදල් භාවිතා කර ඖෂධ මිලදී ගැනීමේදී සිදු වුණයි කියන ක්‍රියා සම්බන්ධයෙන් රුපියල් මිලියන 147කට ආසන්න මහජන මුදල් සාපරාධී සාවාදී පරිහරණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා තියෙනවා කියලා. මේක තාම විභාග වන අපරාධ නඩුවක්. මේ නඩුව දිනපතාම විභාග වෙන නිසා ඊටාම කෙටි කාලයක් ඇතුලේ මේකට තීන්දුවක් ලැබේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහු
ඉන්දියානු අය පහසුකම් යටතේ බෙහෙත් ලබා ගැනීම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව මේ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවක් තියෙනවා. ඒකට අපරාධ නඩුවකදී කරන්නේ ඔහු වරදක් කරනවද බලලා දඬුවමක් නියම කරන එක. හැබැයි මූලික අයිතිවාසිකම් නඩුවකදී බලන්නේ ඔහු මූලික අයිතිවාසිකම් කඩලාද කියලා. එහෙම නඩුවකදී සිර දඬුවම් ලබා දෙන්නේ නැහැ. 2026 මාර්තු මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය අර මම කලින් කිව්ව තීන්දුව දුන්නේ ඖෂධ වර්ග 38ක් මිලදී ගැනීමට අදාළ වෙනම මූලික අයිතිවාසිකම් නඩුවකදී. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තවත් නඩුවක් තියෙනවා. ඒක හියුමන් ඉමුනොග්ලොබියුලින් මිලදී ගැනීමට අදාළ. දැනට දීලා තියෙන නඩු තීන්දුවට අනුව කෙහෙලිය රමුක්කැලට රජයට රුපියල් මිලියන 75ක් තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියෝග කළා. ඒත් එක්ක මේ සිද්ධිය තුළ අල්ලස් හෝ දූෂණ නීතිය යටතේ ක්‍රියා කළ යුතු කරුණු තියේදැයි සොයා බලලා සුදුසු පියවර ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. ඒ අනුව ඒ ඖෂධ සිද්ධියට අදාළව ඉදිරියේදී අල්ලස් කොමිසමත් විමර්ශනයක් කරයි. මතක තියාගන්න දැනට තියෙන මහාධිකරණ නඩු ගොනු කරලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව. ඒක අපරාධ නඩුවක්. අල්ලස් නඩුවක් කියන්නේ තවත් නඩුවක්. එතකොට ඖෂධ මිලදී ගැනීමට අදාළව ගත්තාම ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු දෙකක් නීතිපති ගොනු කරපු අපරාධ නඩුවක් වගේම ඉදිරියේදී අල්ලස් විමර්ශනයක් සිදු වෙන්න නියමිතයි. හැබැයි එතනින් නඩු ඉවර වෙන්නේ නැහැ. කෙහෙලියට එරෙහිව තවත් ප්‍රධාන නඩුවක් තියෙනවා. ඔහු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් සම්බන්ධ වත්කම් උපයා ගැනීම පිළිබඳ නඩුව. 2025 ජූලි මාසයේ අල්ලස් කොමිසම කෙහෙලිය රඹුක්කැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී අයපා දියණියන් 30 දෙනෙක් සහ බෑන ඇතුළු පිරිසට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 43ක් යටතේ අධිචෝදනා ගොනු කළා. ඒ චෝදනාව තමයි රුපියල් මිලියන 97කට වැඩි වටිනාකමකින් යුත් වත්කම් නීති විරෝධී ආකාරයෙන් උපයාගෙන තියෙනවද කියලා කියන එක. අධිචෝදනා බාර දීමුන් පස්සේ අධිකරණය උන්ට අප නියම කරලා විදේශ ගමන් තහනම් පනවලා තිබුණා. මේ විමර්ශනයට කලින්ම අල්ලස් කොමිසම රඹුක්වැල්ල පවුලේ සමාජිකයන්ට අයත් කියලා කියන රුපියල් මිලියන 93.125ක ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ප්‍රතිපත්ති තුනක් සැකකටයුතු ගනුදෙනු සම්බන්ධ විමර්ශනයක් යටතේ අත්හිටුවන්න පියවර අරගෙන තිබුණා. අමාත්‍යාංශ 3ක පෞද්ගලික කාර්ය මණ්ඩල රුපියල් මිලියන 8ක් තව එකක් තියෙනවා. 2025 මැයි මාසයේදී අල්ලස් කොමිසම කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගත්තා. ඒකෙදි තිබුණේ එක චෝදනාවක් නෙමෙයි වෙනම දූෂණ චෝදනා 3ක්. ඔහු ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍ය දුර දැරූ කාලවලදී මිතුරන් ඥාතීන් හෝ දේශපාලන හිතවතුන් පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත් කළා. ඔවුන් නියමිත රාජකාරී ඉටු නොකර තියෙද්දී අමාත්‍යාංශ මුදලින් වැටුප් සහ දීමනා ලබා දීලා තියෙනවා කියලා අල්ලස් කොමිසම චෝදනා කරා. විමර්ශනයට අදාළ පුද්ගලයන් සංඛ්‍යාව 15ක් කියලා තොරතුරු වාර්තා වුණා. ඒතර රජයට සිදුුණායි කියලා කියන පාඩුව රුපියල් මිලියන 8කට වැඩි. මේ විමර්ශනවලට අදාළව කෙහෙලිය රඹුක්වැල්ලගේ පුතා රමිත රඹුක්වැල්ලද නඩු කිහිපයක චෝදිතයෙක් විදිහට නම් කරලා තියෙනවා. ඒතර අල්ලස් කොමිසමේ 2026 අධිකරණ කාලසටහන් වලද ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යාංශ වල අදාළව මේ වෙනම නඩු තුන පෙන්වලා දීලා තියෙනවා. ඒතකොට මේ චෝදනාව වෙල්ල වෙන්නේ 2025 කාලයට අදාළව. ඒතකොට මේ රූපවාහිනී සංස්ථාව සම්බන්ධයෙන්ම මේ කෙහෙලිය රඹුක්වැල්ලට තව පැරණි නඩුවක් තියෙනවා. ඒ GI බට 600ක් මිලදී ගැනීමේ නඩුව 2015 ජනාධිපතිවරණ ආසන්නයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් යොදාගෙන GI බට 600ක් මිලදීගෙන ඒව රූපවාහිනී සංස්ථාවේ අවශ්‍යතාවයකට නෙවෙයි දේශපාලන කටයුතු සඳහා පාවිච්චි කළායි කියලා අල්ලස් කොමිසම චෝදනා කරනවා. ඒතර මේ සිද්ධිය ගැන කෙහෙලිය රඹුක්වැල්ල සහ රූපවාහිනී සංස්ථාවේ හිටපු නිලධාරීන් දෙන්නෙක්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරලා තිබුණා. කෙහෙලියට තවත් නඩුවක් තියෙනවා. 2012 දී කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට ඉද්දී ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථන බිලක් ගෙවීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ රුපියල් 2,30,984ක් විතර පාවිච්චි කරා කියලා අල්ලස් කොමිසම චෝදනා කරලා තියෙනවා. හැබැයි මේ අල්ලස් කොමිසමේ නඩුවල තිබිච්ච අධිචෝදනා පත්‍ර සහ විමර්ශන තාක්ෂණික දෝෂ කියලා රාජපක්ෂ කාලයේදී ඉවත් කරගෙන තිබුණා. දැන් ආයෙත් ආරම්භ කළ තියෙන සමහර විමර්ශනයේ ක්‍රමයෙන් යට ගහපු ඒවා. ඒ කාලේ කෙහෙලිය රඹුක්වැල්ල නිදහස් වුණේ ඔහු වරදක් කළා නැහැයි කියලා. නැත්නම් ඔහු නිදොස් කියලා අධිකරණයේ කරුණු විභාග කරලා තීරණය කිරීමක් නිසා නෙවෙයි. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අවශ්‍ය ලිඛිත අනුමැතිය ලබා නොගෙන නඩුව පවරා තිබීමේ නීතිමය දෝෂයක් නිසා. ඒ විදිහට ඉවත් කරපු නඩු ආයෙත් පැවරීම කරනවා. විමර්ශන ගොනු ආයෙත් විවෘත කිරීම කරනවා. මේක කෙහෙලියට විතරක් හත් වෙලා තියෙන ඉරණමක් නෙවෙයි. ඔය වගේ විවිධ හේතු මත වහලා දාපු පරණ මැති ඇමතිවරුන්ගේ වගේම ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ කෙරුවාවන් පව ආයෙත් විමර්ශන වලින් හෙළිවෙමින් තියෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ වත්කම් ගැන පවා.
කෙහෙලිය තමයි රාජපක්ෂ කාලේ හිටපු මැති ඇමතිවරුන්ගේ වැඩිම නඩු ප්‍රමාණයකට මුහුණ දෙන වාසනාවන්තයා. මේ වෙද්දී ඔහුගේ ජීවිතය මොන වගේ ඇද්ද? කවදාවත් බලය නැති වෙන්නේ නැහැ කියලා හිතාගෙන දූෂණ වංචාවල යෙදිලා විශේෂයෙන්ම ආණ්ඩු නැති වෙලා ඉඳලා ආපහු ආණ්ඩු බලය ලැබුණාම යලිත් ඒ වගේම ක්‍රියාවල යෙදිලා දැන් කොහොමද ඔහු ඉන්නේ? ඔහු රෝද පුටුවෙන් යන හැටි ඒව ඔක්කොම මතුවෙන්නේ බලය අහිමි වෙද්දී නේද? කරපු දේවල් වලට විමර්ශන වලට මුහුණ දෙනකොට නේද? කෙහෙලිය රඹුක්වැල්ලගේ දේශපාලන ජීවිතය අද තියෙන ඔහු වසර ගණනාවක් දැරුව අමාත්‍ය ධූර වලට වඩා ඒ අමාත්‍ය ධූර පාවිච්චි කරපු ආකාරය ගැන අධිකරණය සහ විමර්ශන ක්‍රියාවලින් විසින් ආයෙත් කියවනු ලබන තැනක මේ ඉරණම මිනිසෙක්ට අත් වෙනකොට අපි කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි ආපහු මේ වගේ අය බිහි නොවෙන්න නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔහු වගේ අනෙක් අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එක කාලයක රාජපක්ෂ ආණ්ඩුවේ ජනමාධ්‍ය ඉදිරියේ පෙනී සිටින කටහඬ වුණ මේ මිනිස්යාගේ දේශපාලන ඉරණම තීන්දුව කරන්නේ මේ නඩුවලින්. ඔහුට යුක්තිය ඊට වෙනවද නැද්ද කියන එකෙන් මේ රටේ ඉරණම තීන්දුව වේවි. අවසනාවකට වගේ ඔහු උදාහරණයක්. ඔහු ප්‍රදර්ශන භාණ්ඩයක්. ඔහු තමයි ඉදිරියේ එන්න තියෙන පෙරහැරක කසකරුවා. නීතිය ඔහුට නපුරුයි වගේ පේනවා. අධිකරණ වගේම විමර්ශන ආයතන ඔහුට නපුරුයි වගේ පේනවා. ඔහු ගැන කිසි අනුකම්පාවක් දක්වන්නේ නැතුව අපි හැමෝම ඔහුට දඬුවම් ලැබීම ගැන හරිම සතුටින් කතා කරන නිසා අපිත් නපුරුයි වගේ පේනවා. ආපහු ජනතාවගේ දේවල් තමන්ගේ පුද්ගලික බෝධලය වගේ පරිහරණය නොකරන්න නම් මේ නපුරු වැඩේ කරන්න වෙනවා. මොකද අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දේවල් කොල්ල කන වෙලාවලදී ඔවුන්ගේ හිතවල අනුකම්පාවක් තිබුණේ නැහැ. ඔවුන් හිත පිට නැතුව මිනිසුන්ගේ දේවල් හොරා කෑවා. මිනිසුන්ට බාල බෙහෙත් දුන්නා. මිනිසුන්ගේ සම්පත් තමන්ගේ වගේ පාවිච්චි කළා. ඊට පස්සේ පුදුම වෛරයකින් සහ උද්දච්චකමකින් ජනතාව ගැන කතා කළා. කෙහෙලිය කියන්නේ බලය කවදා හරි නැති වුණාම වෙන්න පුළුවන් දේ ගැන උදාහරණයක්. කෙහෙලිය ගැන ඔබේ මතක අදහසක් විදිහට කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්. channel එක අනිවාර්යෙන් subscribe කරන්න. සුබ දවසක්.